මොකෙසුත් නැති දවසක් නිසා ගිහින් යන්න හිතුණා. එන්නේ අම්මා මාත් එක්ක. ත්‍රිකුණාමලය කියන්නේ මුහුද යන මිනිස්සු ගොඩක් ඉන්න පැත්තක්නේ. ඉතින් මේ කෝවිලට යන පාරේ තමයි මේ කරවල කඩේම ගොඩක් තියෙන්නේ. මේ ඉතින් මම බස් එකෙන් බැලලා කෝවිලට යද්දි තමයි දැක්කේ මේ මෝල් ටික ඉන්නවා. මට හිතුණා ඉතින් පොඩි වීඩියෝ එකක් ගන්න ඔයාලටත් පෙන්නන්න. දැන් වෙලාව හවස 3:00ට විතර ඇති. අද අවුවත් ලොකුවට නැති නිසා ලොකු මහන්සියක් දැනුනෙත් නෑ. මේ තියෙන්නේ ටවුන් එකේ තියෙන බීච් එක. ඔන්න ඉතින් දැන් මම මේක පහු කරලා ටිකින් ටික කෝවිල පැත්තට යන්න තමයි හදන්නේ. ත්‍රිකුණාමලේ කෝණේශ්වරම් දේවාලය. එහෙම නැත්නම් තිරුකෝණමලේ කෝණේශ්වර දේවාලය දහසක් කුළුණු සහ දක්ෂිණ තෙන් කෛලාසම් දේවාලය කියලා ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ හින්දු ආගමික වන්දනා මධ්‍යස්ථානයක් වන ත්‍රිකුණාමලයේ පිහිටි සම්භාව්‍ය මධ්‍යකාලීන හින්දු දේවාල සංකීර්ණයක්. ශ්‍රී ලංකාවේ පංච ඊශ්වරම් වලින් වඩාත් පූජනීය වන මේ කෝවිල ඉස්සර කාලේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගෝකර්ණ බොක්ක හා ඉන්දියන් සාගරය දෙස බලාගෙන ඉන්න කෝණේශ්වර මලයි මුදුනේ ඉදි කරලා තියෙනවා. අර ඇතින් පේන්නේ කෝවිලට ඇතුළු වෙන තැන තියෙන තොරණ. මේ ස්මාරකයේ කෝණ ඊශ්වර ස්වරූපයෙන් ශිව සඳහා වන ප්‍රධාන දේවාලයක් අඩංගු වන අතර එය කෙටියෙන් කෝණේශ්වර කියලා හඳුන්වනවා. මේ තියෙන්නේ රාවණා කැපිල්ල. රාවණා කැපිල්ල කියන්නේ කෝණේශ්වරම් කෝවිලේ දොරටුව අසල තියෙන පර්වතයේ තියෙන ස්වභාවික පැල්මක්. මේ ස්මාරකයේ කෝණ ඊශ්වර ස්වරූපයෙන් ශිව වෙනුවෙන් ප්‍රධාන දේවාලයක් තියෙනවා. ඒක කෙටියෙන් කෝණේශ්වර කියලා තමයි හඳුන්වන්නේ. කෝණේශ්වරම් දේවාලය කියන්නේ සියවස් ගණනාවක් පැරණි ඉතිහාසයක් තියෙන ශ්‍රී ලංකාවේ ශිව දෙවියන්ට කැප කරපු වැදගත් පැරණි හින්දු සිද්ධස්ථාන වලින් එකක්. මේ තියෙන්නේ නන්දි දෙවියන්ගේ ප්‍රතිමාව. මේ ප්‍රතිමාව ක්‍රිස්තු වර්ෂ 11 දී චෝල රාජ්‍ය කාලයට අයත් එකක් බව කියවෙනවා. මෙතෙන්ට එන මිනිස්සු ගොඩක් විශ්වාස කරනවා මේ දෙවියන්ගේ කනට කරන රහසක් කිව්වම ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා කියලා. ඉතින් මාත් කියා රහසක් කියන්න. මේ කෝවිලේ තියෙන වැදගත් ස්ථාන වලින් එකක් තමයි මේ තියෙන්නේ. දරු සම්පත් නැති ගොඩක් අය මේ කෝවිලට ඇවිල්ලා මේ විදිහට පුංචි තොටිල්ලක් ගැට ගහලා තමන්ගේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරලා දෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලනවා.
එකත් එක්ක තියෙන මේ සුන්දර දර්ශනය කෝණේශ්වරම් කෝවිල බලන්න එන සංචාරකයන් ගොඩක් දෙනෙක්ගේ නෙත ගැටෙන සුන්දර දර්ශනයක්. එහෙනම් අදට මං ගිහින් එන්නම්. තවත් දවසක මේ වගේ ලස්සන තැනකින් හම්බෙමු.